ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග කැලෑවේ අඳුරු ගල් ගුහා පද්ධතියක් තියෙනවා. ලීනම කියලා. ජන ප්‍රවාදවල හැඩියක මීට අවුරුදු 250කට විතර කලින් මේ ගුහාවක දොරකඩ දවස් 3ක් තිස්සේ නොනිමි ගින්නක් ඇවිලුණා. ඒ ගින්න ඇතුලේ කොටු වෙලා හිටිය මිනිස්සුත් නෙවෙයි, සත්තුත් නෙවෙයි. ඒ දෙකම අතරමද කවුරු හරි. හරියටම අමුතු ජීවීන් කොටසක්. නිට්ටයවන් කටාවල හැටියට වැද්දන් විසින් උන්ව සම්පූර්ණයෙන්ම වඳ කරලා දැන්නේ එදා. ඒක තමයි පුරාවෘත්තයේ අවසානය. ඉතින් අද අපි මේ ගැඹුරට කිමිදෙන්න යන්නේ ඒ බිහිසුණු පුරාවෘත්තියට. මේක ඇත්ත කතාවක්ද? නැත්නම් අපේ ඉතිහාසයේ සැඟවුණු අදුරු රහසක්ද? ඇත්තටම මේ කතාව අපි අද දන්න විදිහට හැඩ ගැහෙන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලයේ ඉඳන්. ඒ කියන්නේ නෙවිල් වගේ අයගෙන්. ඔව්, හියු නෙවිල් වගේ සිවිල් නිලධාරීන් තමයි මේ වැදි ජනප්‍රවාද මුලින්ම ලේඛනගත කරන්නේ. හැබැයි එතකොට ඒක තිබුණේ නිකම්ම ජන කතාවක් විදිහක. හරි. පස්සේ කාලෙකටමයි W.C. ඔස්මාන් හිල්, R.L. ස්පිටල් වගේ විද්‍යාඥයෝ මේකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අද අපේ අරමුණ. අපි කරන්න යන්නේ මේ ජනප්‍රවාද ඉතිහාස කතා සහ විද්‍යාත්මක මත ඔය ඔක්කොම එකට අරගෙන ගලපලා බලලා කවුද ඇත්තටම මේ නිට්ටයවෝ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න පුරවන්ද කියලා බලන එක. හොඳයි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු මේ කතාවල කියවෙන විස්තර වලින්ම. මේ නිට්ටයවන් කියන ජීවීන් හරියටම කොයි වගේද? මූලාශ්‍රවල තියෙන විස්තර හරිම පැහැදිලි. පුදුම හිතෙන තරම් විස්තර තියෙනවා. එහෙමද? ඔව්. කතාවල හැටියට මේ අය අඩි 3-4ක් විතර උසයි, ගැහැණු සතුන් ඊටත් වඩා මිටිලු. හරි. මුළු ඇඟම රතු පැහැයට හුරු දුඹුරු රෝම වලින් වැහිලා තිබුණත් වලිගයක් තිබිලා නැහැ. වැදගත්ම දේ තමයි ඔවුන් ඇවිදලා තියෙන්නේ කකුල් දෙකෙන් කෙලින්. හරියට අපි වගේ. හරියටම අපි වගේ. ඒ කියන්නේ මිනිස්සු වගේ හැබැයි පොඩි ඇඟ පුරාම මයිල්. ඒක විතරද වෙන විශේෂ දෙයක් තිබුණේ නැද්ද? තිබුණා. විශේෂම ලක්ෂණය තමයි යාළගේ අත් ටික කොටයි. ඒත් ඇඟිලි වල තියෙන නියපොතු. ඒව සාමාන්‍ය නියපොතු නෙවෙයි. අර ප්‍රසිද්ධ නියපොතු. ඔව්. උකුස්සෙකුගේ වගේ දිග ඇතුළත නැවුණු හරිම ශක්තිමත් නියපොතු. ඒ වගේම උන්ට භාෂාවක් තිබිලා තියෙනවා. භාෂාවක්? ඔව්. ඒක හරියට කුරුල්ලන්ගේ කිචිබිචිය වගේලු එක දිගට ඇදෙන බබර වගේ හඬක්. පුදුමයි. ඊටත් වඩා පුදුම දේ කියන්නේ සමහර වැද්දන්ට ඒ භාෂාව තේරුම් ගන්න පුරුවන්කම තිබුණා කියලා කියවෙනවා. මේ විස්තර ඇහෙනකොට මට හිතෙන්නේ මේක නිකම්ම හිතලා මවපු කතාවක් වෙන්න බෑ වගේ. ඒත් මෙතරතුරු කොච්චර දුරට විශ්වාස කරන්න පුළුවන්ද? මේව අපිට ලැබෙන්නේ කවුරු හරහාද? අන්න ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. මේ සමූලඝාතානය ගැන මුලින්ම වාර්තා කරන්නේ 877 දී හියු නෙවිල්. හරි. හැබැයි එයාට මේ කතාව කෙලින්ම වැද්දෙක්ෙන් නෙවෙයි ලැබෙන්නේ. ඒක හරියට ටෙලිෆෝන් ගේම් එකක් වගේ. අතින් අත ගිහින්. ඔව්. වයසක වැද්දෙක් මේ කතාව සිංහල දඩයක්කාරයෙකුට කියනවා. ඒ දඩයක්කාරයා නෙවිල්ගේ නෑයෙකුට කියනවා. අන්තිමට ඒ නෑ තමයි නෙවිල්ට කියන්නේ. ඉගෙන කතාව අතරමඟදී වෙනස් වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. හරියටම ලොකු ඉඩක් තියෙනවා. හැබැයි 1915 දී ෆෙඩරික් ලූයිස් කියන තවත් බ්‍රිතාන්‍ය ජාතියකෙක් මේ ගැන හොයනකොට ඔහුට හමු වෙන වෙනත් වේදි කණ්ඩායමකුත් මේ කතාවම කියනවා. ඔවුන් කියනවා අපි සීයලා තමයි නිට්ටයවන්ව නැති කරලා දැම්මේ කියලා. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධයක් නැති මූලාශ්‍ර දෙකකින් එකම කතාව එනවා. ඔව්. එතකොට අපිට ඒක නිකම්ම කතාවක් කියලා අහක දාන්න බැරි වෙනවා. යම්කිසි සත්‍යතාවක් තියෙන්න පුළුවන් කියලා හිතනවා. හොඳයි. එතකොට ඇයි මේ තරම් දරුණු විදිහට මේ ජීවින්ව මරලා දාන තරම් දෙයක් උනේ? මොකන්ද මේ ගැටුමට හේතුව? හේතුව තමයි පැවැත්ම පිළිබඳ සටන. සම්පත් පිළිබඳ සටනක්. කෑම වගේ දේවල්. ඔව්. මුලාශ්‍රවලට අනුව නිට්ටයවන් නිතරම වැද්දන් දඩයම් කරලා වේලෙන දාන මස් හොරකම් කරලා තියෙනවා. රයිට්. ඒක ඉතින් වෙන්න පුළුවන්. ඊට නිදාගෙන ඉන්න වැද්දන්ව මරලා. මොකක්ද? ඔවුන්ගේ බඩවැල් අර දිග තියුණු නියපොතු වලින් ඇදලා එළියට අරන් තියනෝ කියන එක. ඒකනම් දරුණුයි. මේක ඇත්තක්ද නැත්තද කියන්න අපි දන්නේ නැහැ. ඒත් මේ චෝදනාව තමයි වැද්දන්ගේ ඉවසීමේ සීමාව පන්නන්නේ. ඊට පස්සේ තමයි අද ලීනම ගුහාවේ සිදුවීම වෙන්නේ. ඔව්. වැද්දන් තීරණය කරනවා මේ ප්‍රශ්නේ එකපාරම ඉවරයක් කරන්න. ඔවුන් ලීනම ප්‍රදේශයේ ඉතුරු වෙලා හිටපු අන්තිම නිට්ටයවන් කණ්ඩායමම ඒ කියන්නේ ගැහැණු පිරිමි ළමයි ඔක්කොම එක ගුහාවකට පන්නලා කොටු කරනවා.
ඊට පස්සේ ගුහාවේ එකම දොරටුව දර වලින් ලී කොටන් වලින් වහලා ගිනි තියෙනවා. දවස් 3ක් තිස්සේ. දීවලා 3ක්. දවස් 3ක් ඒ ගින්න ඇවිලෙන්න ඇරලා තියෙනවා. ඇතුලේ හිටපු නිට්ටයවන් ඔක්කොම දුමින් හුස්ම හිර වෙලා මැරිලා යනවා. ජන ප්‍රවාදයට අනුව නිට්ටයවන්ගේ කතාව එතනින් ඉවරයි. මේ සිදුවීම වුණා කියලා හිතන්නේ 1600 ගණන් වල අග වගේ නේද? ඔව් 1775 800 අතර කාලයේදී කියලා තමයි එස්ටිමේට් කරන්නේ. මේ කතාව ඇත්තටම බිහිසුණුයි. ඒ වගේම පුදුම හිතන තරම් විස්තරාත්මකයි. හැබැයි ඉතින් මේක කතාවක් විතරද? මේ කියන ලීනම ගුහාවලින් එහෙම නැත්නම් මේ පලාතින් මොනවාරි සාක්ෂියක් කවදා හරි හොයාගෙන තියනවද? හොඳ ප්‍රශ්නයක්. භෞතික සාක්ෂි හොයන්න ගවේෂණ කිහිපයක්ම සිද්ධ වෙලා තිනවා. කවුරු හරි කරපු. ඔව් ඒ අතරින් විශේෂම කෙනෙක් තමයි කපිතාන් ඒ.ටී. රම්බුක්වෙල්ල. ඔහු 1963 දී කුඩිම්බිගල ගුහා ආශ්‍රිතව ඒ කියන්නේ නිට්ටාවන් හිටියා කියන ප්‍රදේශයම ගවේෂණයක් කරනවා. හයි. මොනවද හම්බ වෙන්නේ? ඇටකටු වගේ දෙයක්. නෑ මිනිස් ඇටකටුවම් හම්බ වෙන්නේ නෑ. ඒත් ඔහුට හම්බ වෙනවා ගොඩ ගහපු මොලුස්කා කටු, තලගොයින්ගේ කෂේරුකා, ඉබ්බන්ගේ කටු කැබලි වගේ දේවල්. ඉතින් ඒකෙන් මොකක්ද ඔප්පු වෙන්නේ? ඕවා ඉතින් ඕන කෙලෙක තියෙන්න පුළුවන් නේද? පුරුවන් හැබැයි වැදගත්කම එන්නේ මෙතනදී. වැඩි ජන ප්‍රවාදවල හැටියට නිට්ටෑවන්ගේ ප්‍රධානම ආහාරය උනි ඔය වගේ පොඩි සත්තු. උන්ට ලොකු සත්තු දයාම් කරන්න බෑ. ඉතින් රම්බුක්වැල්ල හොයාගන්නේ සමහර විට නිට්ටයාවන්ගේ කෑම මේසේ ඉතුරු වෙච්ච දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නිශ්චිත සාක්ෂියක් නෙවෙයි ඒත් ඒත් ඒක අනිවාර්යයෙන්ම අපේ කුතුහලය තවත් වැඩි කරන දෙයක්. හරි. එහෙනම් අපි න්‍යායන් පැත්තට හැරමු. මේ නිට්ටයවන් කියන්නේ කවුද කියන එක ගැන තියෙන ප්‍රධාන මතවාද මොනවද? ප්‍රධාන න්‍යායන් 3ක් වගේ තියෙන පළවෙනි එක තමයි මේ වැරදීමකින් හඳුනාගත් සතෙක් කියන එක. සතෙක්. ඔව් විශේෂයෙන්ම ආචාර්ය ආර්.එල්. ස්පිටල් වගේ පරීක්ෂකයන් තර්ක කළා නිට්ටයාවන් කියන්නේ ඇත්තටම වලස් විශේෂයක් කියලා. වලහෙක්. සමහර විට දැනට ඒ ප්‍රදේශයෙන් වඳ වෙලා ගිය රාහු වලසා කියන සන්බෑ වර්ගය වෙන්න පුළුවන්. රතු පෙහැති ලොම් දිග නියපොතු කෙලින් හිට ගන්න පුළුවන්කම වගේ විස්තර ඒකට ගැලපෙනවා. ඒකනම් වෙන්න පුළුවන් ඒත් වැද්දන්ට වලහෙක්ව වැරදෙන්න පුළුවන්ද? ඔවුන් කැලේ ගැන හොඳටම දන්න අය නේද? අන්න ඒක තමයි වැද්දනුත් අහලා තියන්නේ. හියුන් නෙවිල් වාර්තා කරනවා. ඔහු මේ අදහස වැද්දන්ට කිව්වම උන් hina වුණා කියලා. hina වුණා. ඔවුන් කියලා තියෙනවා අපි වලහෙක් කවුද නිට්ටයාවෙක් කවුද කියලා හොඳට දන්නවා මේ දෙන්නෙක් කියලා. හරි. අනික දැනට ලංකාවේ ඉන්න කළු වලසා, ඒ කියන්නේ ස්ලොත් බෙයර් ගොඩක් වෙලාවට කළු පාටයි ගමන් කරන්නේ කකුල් හතරෙන්. ඉතින් වලස් න්‍යාය ටිකක් දුර්වලයි. හරි. එහෙනම් දෙවෙනි න්‍යාය. දෙවෙනි න්‍යාය තමයි ඔවුන් හඳුනා නොගත් මානව ගෝත්‍රයක් කියන එක. මනුස්ස ගෝත්‍රයක්. ඔව්. සමහර විට අන්දමන් දූපත්වාසීන්, එහෙම නැත්නම් මැලේසියාවේ සෙමන් වගේ නිග්‍රිටෝ ජන වර්ගයක ශේෂ වෙච්ච හුදකලාවුණු ජනගහනයක් වෙන්න පුළුවන්. ඔවුන් ශරීරයෙන් මිටි නේද? ඔව් ඒක ගැලපෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ නිග්‍රිටෝරුන්ගේ ශාරීරික ලක්ෂණ මේ කියන රෝම සහිත උකුසු නියවැණි නියපොතු ඇති නිට්ටයාවන්ගේ විස්තරයට හරියටම ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක වලයකට නෙවෙයි නැති වෙලා ගිය මනුස්ස ගෝත්‍රයකට නෙවෙයි නම් එහෙනම් තුන්වෙනි හැකියාව මොකද්ද? අපි මේ කතා කරන්නේ මනුස්සෙක් ගැනවත් සතෙක් ගැනවත් නෙවෙයි ඒ දෙක අතරමැද කෙනෙක් ගැනද? අන්න එතනට තමයි කතාවේ කුතුහලයම දනවන කොටසේ ඉන්නේ. තුන්වෙනි න්‍යාය තමයි නිට්ටයාවන් කියන්නේ ශේෂ වූ මානවයෙක්. ඒ කියන්නේ රෙලික්ට් හොමිනිඩ් කෙනෙක්. රෙලික්ට් හොමිනිඩ්? සරලවම කිව්වොත් ඒ කියන්නේ වසර දහස් ගානකට කලින් බඳ වෙලා ගියා කියලා අපි හිතන ඒත් කොහොම හරි රහසින් නූතන කාලේ වෙනකම්ම නොනැසී ඉතිරි වුණු මානව විශේෂයක්. හරියට ජීවමාන පොසලයක් වගේ. ජීවමාන පොසලයක්? ඒ කියන්නේ නියැන්ඩතාල් වගේ වෙනත් මානව විශේෂයක්ද? ඊටත් වඩා පැරණි විශේෂයක්. W.C. උස්මාන් හිල් කියන ප්‍රයිමේටස් විද්‍යාඥයා තමයි මේ විප්ලවී අදහස ඉදිරිපත් කරන්නේ. ඔහු කියනවා නිට්ටයවන් කියන්නේ හෝමෝ ඉරෙක්ටස් ගෙන් පැවතෙන ජනගහනයක් වෙන්න පුළුවන් කියලා. ඉන්න හෝමෝ ඉරෙක්ටස්. ඒ කියන්නේ අවුරුදු ලක්ෂ ගානකට කලින් වඳ වෙලා ගිය විශේෂයක් නේද? එහෙම විශේෂයක් මීට අවුරුදු 250කට කලින් ලංකාවේ හිටියා කියනක ඒක ටිකක් විද්‍යා ප්‍රබන්ධයක් වගේ නේද ඇහෙන්නේ? අනිවාර්යෙන්ම ඒ කාලේ ඒක ඇහුනේ එහෙම තමයි. ඒක තමයි උස්මාන් හිල්ගේ න්‍යායයේ තිබුණු ලොකුම අභියෝගය. හරි. ද වෙලා තිබුණු කාලෙක ඔවුන් මෙහාට එන්නේ ඇති. ඒත් ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් ඔබ කිව්ව කාල පරතරය. ඔව්. අනික තමයි උස. හෝමෝ ඉරෙක්ටස් සාමාන්‍ය මිනිස් ප්‍රමාණයේ උසකින් යුක්තයි. නිට්ටයාවන් මිටි.
එතකොට ඒකට මොකක්ද පැහැදිලි කිරීම? ඔස්මානීල් තර්ක කළා දූපත් වාමනතාවය කියන සංසිද්ධිය නිසා ඒ කියන්නේ සීමිත සම්පත්තිය දූපතකදී සත්තු කාලයේත් එක්ක කුඩා වෙන්න නිසා ඕන් මිටි වෙන්නේ නැති කියලා. හැබැයි ඒ කාලේ මේ මුළු න්‍යායම තිබුණේ උපකල්පනයක් විදියට. ඊ කාලේ කියන්නේ දැන් ඒක වෙනස් වෙලාද? සම්පූර්ණයෙන්ම 2004 දී මානව විද්‍යාව උඩුයටි කුරු කරකු සොයා ගැනීමක් සිද්ධ වෙනවා. මොකද්ද? ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ ගුහාවකින් අඩි 3ක් විතර උස වෙනම මානව විශේෂයක සම්පූර්ණ ඇටසැකිල්ලක් හොයාගන්න ඔවුන්ට නම දෙනවා හෝමෝ ෆ්ලෝරසියන්සිස්. ලෝකයේ ඔවුන් අඳුනගත්තේ හොබිට් කියන නමින්. ඉන්න මේක හරියට අර ඉන්දුනීසියාවෙන් හොයාගත්ත හොබිට් වගේ කතාවක් නේද? මම කවදාවත් ඒ කතා දෙක සම්බන්ධ කරලා හිතුවේ නෑ. අන්න ඒක තමයි හැමදේම වෙනස් කරපු කාරණේ. හොබිට් සොයා ගැනීමෙන් ඔප්පු වුණා. කුඩා වෙනම මානව විශේෂයක් නූතන යුගයේ වෙනකම්ම නොනසී පැවතුනා වෙන්න පුළුවන් කියලා. හරි. ඊටත් වඩා පුදුමසාගත සමානකම තමයි ෆ්ලෝරස් දූපත්වාසීන් අතරත් ඒබු ගොගෝ කියලා කුඩා රෝම සහිත ගුහාවල ජීවත් වුණු මිනිසුන්ගේ ආහාර හොරකම් කරපු ජනප්‍රවාදයක් තිබීම. ඒ කියන්නේ නිට්ටයවන් වගේමයි. හරියටම නිට්ටයවන්ගේ කතාව වගේ. ඔවුන්වත් අන්තිමේදී ගුහාවක දාලා ගිනි තියලා මරලා දානවා. ඒ සමානකම් නම් ඇත්තටම ඇඟහිරි වැටෙනවා. ඒ කියන්නේ මේ කතා දෙකම සමහර විට හෝමෝ සේපියන්ස් සහ වෙනත් මානව විශේෂයක් අතර ඇති වුණු ගැටුමක මතක සටහන් වෙන්න පුළුවන්. ඒක ඊටාම ප්‍රබල හැකියාවක්. ඇත්තටම මේ ගුහාවක දාලා ගිනි තියන කතාව ලංකාවටයි ෆ්ලෝරස් වලටයි විතරක් සීමා වෙන්නේ නැහැ. එහිමද? ඔව් ඇමරිකාවේ නෙවාඩාවල සයිටෙකා කියන රත්තු හිසකෙස් තිබුණු යෝධයන්ගේ පුරාවෘත්තියේ තෝන්ව ගුහාවක ගිනි තියලා මරනවා. ඒ කියන්නේ මේක වෛශ්වික තේමාවක්. ඔව් ඒකෙන් පේන්නේ මොකක්ද? ලෝකෙ කොහේ ගියත් අපි සහ අපි වගේ නැති අනිත් අය අතර ගැටුම මතක තියාගන්න මිනිස්සු පාවිච්චි කරලා තියෙන එකම වගේ කතන්දර. ගුහාවක දාලා ගිනි තියෙන එක කියන්නේ සතුරාව සම්පූර්ණයෙන්ම මකා දැමීම ගැන තියෙන ප්‍රබල සංකේතයක්. ඉතින් මේ නිට්ටයවන්ගේ කතාව ඇත්තටම 18 වෙනි සියවසෙන් ඉවරද? ඊට පස්සේ කවුරුත් ඔවුන් දැකලා නැද්ද? කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මෑත කාලීනව පවා දර්ශන කිහිපයක් වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම 1984 දී සැල්වදෝර් මාටිනේස් කියන ස්පානේ මානව විද්‍යාඥයෙක් කියනවා ඔහු ලංකාවේ වනාන්තරයකදී නිට්ටයවෙක්ව දැක්කා කියලා. මොනෝඩි කෙනෙක්ද? ඔහුගේ විස්තරය මුල් කතාවට ගොඩක් සමානයි. මිනිසෙකු වැනි ඇඟ පුරාම දිග රෝම තිබුණු තේරුම් ගන්න බැරි ශබ්ද නිකුත් කරලා කැලේට දුවලා ගිය කෙනෙක්. ඒත් එක වෙන කෙනෙක් වෙන්න බැරිද? බැරි නෑ. සමහර මූලාශ්‍ර කියනවා ඒ ප්‍රදේශයේ සංචාරක ගෝත්‍රයක කෙනෙක් වෙන්න ඇති ඌ දැකලා තියෙන්නේ කියලා. ඊටත් පස්සේ කාලෙකත් වාර්තාව නෑ නේද? මට මතකයි 2009 වගේ. ඔව් 2009 දී විතර වලස් මුල්ල වගේ ප්‍රදේශවලින් වාර්තා වුණා. හැබැයි ඒ විස්තරය මුල් ජනප්‍රවාදයට වඩා ගොඩක් වෙනස්. කොහොමද වෙනස් වෙන්නේ? ඒ සතා සම්පූර්ණයෙන්ම කළු පාටයි මුහුණ ගෝරිල්ලෙක්ගේ වගේ කියලා තමයි කියන්නේ. ඒක මුල් විස්තරයට ගැලපෙන්නේ නැති නිසා වංචාවක් හරි වෙනත් සතෙක්ව වැරදියට හඳුනා ගැනීමක් හරි වෙන්න වැඩි ඉඩක් තියෙනවා. හරි. එහෙනම් ඇයි මේ අභිරහස තාමත් නොවිසඳි තියෙන්නේ? ඇයි කවුරුත් හරියටම මේ මහලෙනම ප්‍රදේශය පීරලා බලලා නිශ්චිත සාක්ෂි හොයාගෙන නැත්තේ? ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ ප්‍රදේශයේ පිහිටීම. ඒ කියන්නේ නිට්ටයවන්ට ප්‍රධාන භූමියේ විදිහට සැලකෙන මහලෙනම තියෙන්නේ යාල නැගෙනහිර ඊටාම දුෂ්කර මිනිස්පය නොගැසු කලාපයක. ඒක හරියට ලංකාවේ ලොස්ට් වර්ල්ඩ් එකක් වගේ. යන්න අමාරු තැනක්. ඕ භූවිෂමතාවයේ එක පැත්තකින් ඊටත් වඩා දශක ගණනාවක් පැවතුණු යුද ගැටුම් නිසා ඒ ප්‍රදේශයට ප්‍රවේශ වෙන්න කිසිම ඉඩක් තිබුණේ නැහැ. ඒක ඇත්ත. ඒ නිසා කිසිම පුළුල් පුරාවිද්‍යාත්මක ගවේෂණයක් එතන සිද්ධ වෙලා නැහැ. අදටත් ඒක පහසු තැනක් නෙවෙයි. අන්න ඒ හිඩැස තමයි මේ අභිරහස තවදුරටත් නොවිසඳී තින්නත් විවිධ උපකල්පනවලට ඉඩ දෙන්නත් ප්‍රධානම හේතුව. ඒ වගේම අර ස්ථාන නාම නිට්ටම්බුව නිට්ටයයි හෙල වගේ. හරියටම භාෂාවේ තියෙන දෝන්කාරය මේ මතකයේ තාමත් අපි අතරේ ජීවත් වෙනා කියන හොඳම උදාහරණ. ඉතින් අපි මේ මුළු ගමනම එකට එකතු කරොත් අපි පටන් ගත්තේ වැද්දන් විසින් සමූල ඝාතනය කරපු අద్భుත ජීවීන් කොටසක් ගැන බිහිසුණු පුරාවෘත්තයකින්. ඔව්. එතනින් අපි ආවා වැරදියට හඳුනාගත් වලසෙක් වෙන්න පුළුවන් කියන න්‍යායට. ඊට පස්සේ අමතක වෙච්ච ගෝත්‍රයක් කියන අදහසට. අවසානයේදී ඉන්දුනීසියාවේ හොබිට්ගේ සොයා ගැනීමත් එක්ක මේ කියන්නේ ශ්‍රී ලාංකික ශේෂ වූ මානව විශේෂයක් වෙන්න පුළුවන් කියන විස්මිත හැකියාව දක්වාම අපි ආවා. ඔව් මේ හැමදේම එකට අරගෙන බරම අපිට එක දෙයක් ගැන නැවත හිතන්න ඉඩක් ලැබෙනවා. ඒ මොකද? මූලාශ්‍රවල නිරන්තරයෙන් කියවෙන විදිහට වැද්දන් සහ නිට්ටයවන් අතර ගැටුම කියන්නේ සම්පත් සඳහා වූ සටනක්. ඒ සටන සමූල ඝාතනයකින් කෙලවර වෙනවා. හරි.
අපි එක මොහොතකට හිතමු නිට්ටයවන් කියන්නේ ඇත්තටම හෝමෝසේපියන්ස් නොවන වෙනම මානව විශේෂයක් කියලා. එහෙමනම් ඔවුන්ගේ විනාශය කියන්නේ හුදෙක් ගෝත්‍රික යුද්ධයක් නෙවෙයි. එතකොට ඒක එය එක් මානව විශේෂයක් විසින් තවත් මානව විශේෂයක් හිතා තමාතම වඳ කර දැමු අප දන්නා අවසාන අවස්ථාව වෙන්න පුරුවන්. ඒක අපිට එක ප්‍රශ්නයක් ගැන නැවත හිතන්න බල කරනවා. හෝමෝසේපියන්ස් වන අපි මේ ග්‍රහලෝකයේ තනිවම ඉන්නේ අපි එකම දිවිගලවා ගත් විශේෂය නිසාද? එහෙම නැත්තම් එහෙමත් නැත්නම් අපේ සමීපතම ඥාතින්ව වඩාත්ම සාර්ථක ලෙස තුරන් කරපු විශේෂය නිසාද?